ඉතින් එතකොට අර දැන් එන වාහනවල මේ බදු ප්‍රශ්න ඊළඟට ඒ ASCII මේ අධිභාරයක් පනවන. එතකොට මේ ප්‍රශ්න විශේෂයෙන් ඕක උනේ ඔය එන්ජින් ධාරිතාවය මත අය කරන බදු ප්‍රශ්නේ නිසා. ඒකයි ගොඩාක් හොඳ වාහන ලංකාවට එන එක ගොඩාක් අඩු වෙලා ගියා. ඔය වාහන සේල් වලට ගියාම හරීම කනගාටුවක් ඇති වෙනවා. කියන්නේ අපි කොච්චර අපි අවාසනාවන්ත මිනිස්සුද කියලා හිතෙනවා. ඊට පස්සේ මිනිස්සයා එක්තරා අවස්ථාවක වාහනයක් ගන්න ගෙදරකට ඒ කියන්නේ බයි ඇන්ඩ් සෙල් කරේ මේ ඉතින් අපේ ගෙවල් පැත්ත ඉස්සර. ඊට පස්සේ මිනිස්සයා බයි ඇන්ඩ් සෙල් කරේ මේ ගෙදරකට ගිහිල්ලා ඉතින් ඔය ගෙවල් වලට ගිහිල්ලා වාහන බලලා එහෙම ගන්නවා. මම අවුරුදු ගානකට කලින් ඔබට අනාවැකියක් කිව්වා ඔය මිරා එක ලංකාවට එනකොට මේ මිරා එක ලංකාවේ කවදා හරි හොඳටම ජනප්‍රිය වෙනවා කියලා. ඒක අද වෙනකොට ඇත්ත වෙලා තියෙනවා. ඉතින් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ඒවා වැරදිලා හරි ගත්තොත් ඉතින් සදාකල් ඔබ මගේ වෙන්න ඉඩ තියෙනවා. මොකද දැන් ඒකම හොයන මිනිස්සෙක් අපි හොයාගන්න එපේ. ඕක විකුණන දවසක. ඉතින් මේවා නම් අමු පච. මේවට අහු වෙන්න එපා. YouTube කරන මිනිස්සු මේ සමහර අය මේ වගේ පච සමාජගත කරනවා. ඉතින් ඒ නිසා මේ එහෙම ඕස්ට්‍රේලියාවේ එහෙම වාහන නිකන් දීලා නැහැ. ආයුබෝවන්. වාහන ගැන අමුවෙන්ම කතා කරන අපේ ප්‍රශ්න සහ උත්තර 12 වෙනි වැඩසටහන. ඉතින් ගොඩාක් අය අතර මේ වැඩසටහන ප්‍රසිද්ධයි. වාහන ගැන ලොකු දැනුමක් ලැබෙන ඉවර වෙනකන් ඊටාම ආසාවෙන් බලාගෙන ඉන්න පුළුවන් ඊටාම රසවත් වැඩසටහනක් කියලා ප්‍රසිද්ධයි. ඉතින් ගොඩාක් අය මම දැක්ක පහුගිය වැඩසටහනෙත් ගොඩාක් කමෙන්ට් දාලා තියෙනවා. ගොඩාක් අය ඉස්සර දැන් අවුරුදු ගානකට කලින් අපේ වැඩසටහන් බලලා ඒ කාලේ වාහන අරගෙන ඔය අපි වාහන මිල ගැන එහෙම ගොඩාක් කතා කරා. ඒවා බලලා ඒ කාලේ වාහන අරගෙන ඉතින් අද හිතේ සන්තෝෂෙන් ජීවත් වෙනවා. නැත්තම් කවදාවත් වාහනයක් ගන්න බැරි වෙනවා එහෙම නොගෙන හිටියනම්. ඔය වගේ ගොඩාක් මම දැක්ක ඊටාම මේ පොසිටිව් කමෙන්ට්ස් තියෙනවා. ඒ කියන්නේ ධනාත්මකව ගොඩාක් අය අදහස් දක්වලා තියෙනවා. ඊටාම සන්තෝෂයි අපේ මේ channel එකේ මේ වෙනකොට මේ ගොඩාක් එකතු වෙලා ඉන්න 25000කටත් වැඩිය. ඉතින් ගොඩාක් සතුටු වෙනවා මේ වගේ අපි ඇත්ත තත්ත්වේ වාහන ගැන මෙහෙම කතා කරලා හරිම රසවත්ව මේ වගේ සේවයක් සලසන්න ලැබීම ගැන ඇත්තටම ගොඩාක් සතුටු වෙනවා. ඒක නිසා ගොඩාක් ප්‍රශ්න අහලා තිබ්බා ගිය පාර වැඩසටහනෙත්. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඒ වගේම වැදගත් ලොකු දැනුමක් ලැබෙන ප්‍රශ්න කිහිපයක්. මුලින්ම කියන්න ඕනේ දැන් අපි වෙනත් කතා බහට යන්නේ නැතුව අපි කෙලින්ම වැඩසටහනට එමු අද. වැඩසටහන අතර මම කියන්නම් අනිකුත් දැනුම් දෙන්න තියෙන දේවල්. පළවෙනියටම ප්‍රශ්නයක් අහනවා ඒක ටිකක් අපහාසාත්මකයි වගේ පෙනුනට ඒක හොඳ ප්‍රශ්නයක්. ඒකේ අහන ප්‍රශ්නේ තමයි මේ Toyota Race ගන්නේ මෝඩයෝද කියලා අහනවා. ඒකට කෙලින්ම උත්තරයක් දෙනවා නම් Toyota Race ගන්නේ මෝඩයෝ නෙමෙයි. ඒකට තමයි ඒකට දෙන්න තියෙන උත්තරේ. මොකද මේ වගේ ප්‍රශ්නයක් මම හිතන්නේ අහනව ඇත්තේ Toyota Race කියන වාහනය ගැන අපි ගොඩාක් කතා කරා. පහුගිය ගොඩාක් වැඩසටහන් වල අපි කතා කරා. මේ Toyota Race කියලා කියන්නේ Daihatsu Rocky කියන වාහනේට Toyota badge එක ගහලා එන එකම වාහනේ මේක. එතකොට මේ එකම වාහනේ තමයි Toyota badge එකෙන් එන්නේ. එතකොට මේ වාහනේ තියෙන දැන් අපි සාමාන්‍ය Toyota කිව්වහම Prado, Premio, Allion, Prius මෙන්න මේ මානසිකත්වයෙන් සමහර අය මේ රේස් එක ගන්නවා. ඉතින් මම ගොඩාක් පැහැදිලි කරා ඒ වගේ ක්වොලිටිය මේ රේස් එකේ නැහැ. නමුත් මම හිතනවා මේ Toyota රේස් එක දැන් මෙතන ප්‍රශ්නයක් අහනවනේ මේක ගන්න එක මෝඩකමක්ද නැත්නම් මෝඩයෝද කියලා නෑ. Toyota රේස් එක ගන්න මිනිස්සු මම හිතනවා ගොඩක් බුද්ධිමත්. ඒ මිල පරාසයේ තියෙන ඉන්දියන් වාහන ඉන්දියාවේ නිෂ්පාදනය කරන වාහන මිලදී ගන්න අයට වඩා මේ ඉන්දුනීසියාවේ හදන නැත්නම් මේ ජපානයේ හදන මේ රේස් එක මිලදී ගන්න අය බුද්ධිමත් කියලා මම හිතනවා. ඒක නිසා Toyota රේස් එක මිනිස්සු ගන්න මම ඔබට කලින් වැඩසටහනකදීත් මම කිව්වා Toyota රේස් එක මිනිස්සු ගන්නේ ඒකේ තියෙන පෙනුම අර SUV එක වගේ පෙනුම තියෙනවට මිනිස්සු ආසයි. ඊළඟට ඒකේ උස යට වදින්නේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් හොඳයි. ඒක නිසා ඊළඟට ඇතුලේ ඉඩ තියෙනවා. මෙන්න මේ කරුණු තුන නිසා තමයි Toyota Race එක ඊළඟට අනිත් එක Toyota badge එක. ඔන්න ඔය කරුණු ටික නිසා තමයි රේස් එක මිනිස්සු ගන්නෙ. එහෙම නැතුව Toyota Race එක හොඳ නෑ කියලා හෝ ඒකට මෝඩයෝ එක ගන්නේ එහෙම කියලා අපිට කාටවත් අපහාස කරන්න බෑ. ඒක නිසා ඒක මම හිතනවා Toyota Race එක ගොඩාක් අය ගන්නවා තවත් කරුණු කීපයක් තියෙන එකක් තමයි මේ ගන්න අය ගැන අපි හිතුවොත් සමහර අය Toyota Race එක ගන්නවා වාහන ගැන ලොකු දැනුමක් නැති අය. එයාලා හිතනවා Toyotaනේ මේක Prado වගේ ඇති එහෙම නැත්නම් Premio, Allion වගේ ඇති කියලා හිතලා ගිහිල්ලා රේස් එක ගන්න අය ඉන්නවා. තව සමහරු ඉන්නවා වාහන ගැන හොඳ දැනුමක් තියෙනවා හැබැයි කරන්න දෙයක් නැති නිසා ඊට වඩා ඉහළ එකට යන්න අතේ සල්ලිත් නැති නිසා රේස් එක ගන්න අයත් ඉන්නවා. ඒ නිසා රේස් එක කියන්නේ
ලංකාවේ හොඳ සෙකන්ඩ් මාකට් එකක් තියෙන කල්පවතින වාහනයක්. ඒ නිසා ඒකේ අර සැප පහසු එහෙම අර පරණ ආපු ප්‍රීමියෝ ප්‍රියස් ඒ වගේ නෑ. ඒක මම ගොඩාක් වැඩසටහන් වල පැහැදිලි කරා. ඉතින් ඒක නිසා රේස් කියන්නේ ගන්න ඉන්න කෙනෙක් ගත්තට ගැටලුවක් නැති හොඳ වාහනයක්. නමුත් ඒක බජට් වාහනයක් කියන එක අපි ඩයිහට්සුලා හදන බජට් වාහනයක් කියන එක අපි මතක තියාගෙන ටොයෝටා රේස් එක ගන්නවා නම් හොඳයි. ඒක තමයි පළවෙනි ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ. ඉතින් ඔබ දන්නවා මේ වෙනකොට අපේ වාහන සම්බන්ධ උපදේශන සේවය තියෙනවා. ඉතින් ඒකෙත් ගොඩාක් අය මේ පුද්ගලිකව මාව සම්බන්ධ කරගෙන මේ වාහන මිලදී ගන්න යනකොට මේ ගැටලු ඊළඟට මොන වාහනයක්ද ගන්න කියලා ගොඩාක් කල්පනා කර ඉන්නවා. අරක ගන්නවද මේක ගන්නවද ඉලෙක්ට්‍රික් වාහන ගන්නවද අරන් අමාරුවේ වැටෙයිද මේ වගේ ගොඩාක් කල්පනා කරන අය ඉන්නවා. ලොකු වාහන ගැන ලොකු දැනුමක් නැති අය ගොඩක් ඉන්නවා මේ වැඩසටහන් බලලා මාව සම්බන්ධ කරගෙන පුද්ගලිකව උපදේශනයක් ලබා ගන්න බලාගෙන ඉන්න අය. ඒ වෙනුවෙන් අපි සේවයක් ආරම්භ කරලා තිනවා. ඔබ දන්නවා මේ වෙනකොට ඔබට WhatsApp ඔස්සේ ඔබේ ගැටලුව යොමු කරන්න පුළුවන් මේ දුරකථන අංකයට. ඉතින් ඊළඟ ප්‍රශ්නය අහනවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි අදහසක් කියන්නේ හොඳ වාහන ක්වොලිටි වාහන ප්‍රීමියෝ ඇලියොන් ප්‍රියස් වගේ ක්වොලිටි වාහන පරණයි දැන්. ගොඩක් පට්ට ගහපුවා තියෙන්නේ. අලුතෙන්ම වාහනයක් ගන්න ගියාම අලුතෙන්ම එන ජපන් වාහන එච්චර ක්වොලිටි නෑ වගේ හිතෙනවා. පරණ එකක් ගන්නත් බයයි. ඉතින් මේක මේ ප්‍රශ්නය අහන මහත්තයට විතරක් නෙමෙයි ගොඩාක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. ඉතින් දැන් ගොඩාක් මම දැක්ක කමෙන්ට් දාලා තියෙනවා මිනිස්සු සමහර අය ඔය ඇක්සියෝ වගේ වාහන නැත්තම් ප්‍රීමියෝ වගේ ඒවා විකුණලා රේස් අරගෙන ලොකු වෙනසක් දැනෙනවා මේ වාහනේ. අර ප්‍රීමියෝ එකේ තිබ්බ ක්වොලිටිය නෑ. එහෙම ගොඩාක් මමත් දැක්ක කමෙන්ට් දාලා තියෙනවා. ඉතින් එතකොට අර දැන් එන වාහනවල මේ බදු ප්‍රශ්න ඊළඟට ඒ ASC මේ අධිභාරයක් පනවන. එතකොට මේ ප්‍රශ්න විශේෂයෙන් ඕක උනේ ඔය එන්ජින් ධාරිතාවය මත අය කරන බදු ප්‍රශ්නේ නිසා. ඒකයි ඔය ගොඩාක් හොඳ වාහන ලංකාවට එන එක ගොඩාක් අඩු වෙලා ගියා. ඉතින් ඒක දැන් ඔබ දැන් දැකලා ඇති සේල් එකකට ගියාම මට නම් ඔය වාහන සේල් වලට ගියාම හරීම කනගාටුවක් ඇති වෙනවා. කියන්නේ අපි කොච්චර අපි අවාසනාවන්ත මිනිස්සුද කියලා හිතෙනවා. දැන් ඔබ බලන්න සේල් එකකට ගිහිල්ලා ජපන් වාහනයක් ලක්ෂ 200න් පහත ජපන් වාහනයක් ගන්න ඉන්න මිනිස්සෙකුට කොච්චර අඩු ඔප්ෂන් ප්‍රමාණයක්ද තියෙන්නේ. එක්ක මිරා එකක්, ඩයිහට්සු මිරා එකක්. එහෙම නැත්නම් වැගන්ආර් එකක්. නැත්නම් මේ EK වැගන් හරි Nissan Dacer වගේ අර K කාර්. ඔය වැගන්ආර් ටයිප් එකේ මේ ඒවා ගොඩාක් තියෙනවා. එක්කෝ එකක් ගන්න ඕනේ. එහෙම නැත්නම් යාරිස් එක තියෙනවා. යාරිස් එකේ පිටිපස්සේ පොඩ්ඩක් ඉඩමදි. ඊළඟට ඒකේ මොනවත් ඔප්ෂන් නැහැ. ක්‍රූස් කන්ට්‍රෝල් ආම්රෙස්ට් එකක්වත් එන්නේ නැහැ අලුත් යාරිස් එකේ. පරණ විට්ස්වලත් නැහැනේ. එතකොට ඒ එක්කෝ ඒක ගන්න ඕනේ. එහෙම නැත්නම් එතනින් එහාට තියෙන්නේ යාරිස් එක. මේ රේස් එක. ඊට එක්කෝ රේස් එක ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ යාරිස් ක්‍රොස් එක 1,165ක් විතර වෙනවා. එතකොට ඊට පස්සේ නැත්නම් වෙසල් එක. ඔය වගේ බොහොම පොඩි රාමුවක තමයි අපි කැරකෙන්නේ. දැන් ඔය රටවල් වල ඇවිදලා තියෙන ඔබ දන්නවා මමත් දැකලා තියෙනවා. පිට රටකට ගියාම අපිට මොනවා ගන්නද කියලා හිතා ගන්න බැරි තරම් වාහන ගොඩක් තියෙනවා. ඉතින් ඒක නිසා එක ටොයෝටා ගත්තොත් එක වර්ගේ වාහන. ඉතින් දැන් මම ඔය තායිලන්තෙත් මේ මෑතක දැක්ක ඔය Nissan March වගේ එකක් ලක්ෂ 12ක් විතර වෙන්නේ. ගොඩක් ටොයෝටා ඒ තායිලන්තේ හදන ටොයෝටා වාහන වර්ග ගොඩාක් තියෙනවා. ඉතින් මිනිස්සුන්ට හරි මිලත් අඩුයි. ඉතින් එහෙම තියෙනවා. ඉතින් ඒක නිසා ඊටාම අවාසනාවන්ත තත්ත්වයක් මේ කියන මේ කාරණේ ඉතින් ඇත්ත. ඉතින් ගොඩාක්ම මේ එහෙම ප්‍රශ්නයක තමයි අපි ඉන්නේ. ඉතින් ඊළඟට ප්‍රශ්නයක් අහනවා මේ හොඳ වාහනයක් ගන්න යනකොට එක්ක යන්න කෙනෙක් දන්නවද කියලා අහනවා. අනේ මම නම් එහෙම දන්නේ නැහැ. ඒක මම හිතන්නේ අපි එහෙම මොකුත් සේවයක් නැහැ. ඒකේ අහන්නේ අර මොකක් හරි වාහන බ්‍රෝකර් කෙනෙක් හරි නැත්නම් වාහනයක් පරීක්ෂා කරලා ගන්න. ඒක ඇත්තටම වාහන ගැන කියන්නේ ගොඩක් ඒක අවංකව අහපු ප්‍රශ්නයක්. ඇත්තටම එහෙම වාහනයක් ගන්න කෙනෙක් එක්ක යන්න ඕනේ කියන එක තිබුණේ ඉස්සර. මොකද දැන් මට මතකයි ඔය මමත් ජීවිතේ පළවෙනි වතාවට මට ලොකු වාහන ගැන එහෙම දැනුමක් තිබුණේ නැහැ. මම යනකොට මට කවුරුත් හිටියේ නැහැ එක්ක යන්න. ඉතින් ඒක නිසා මම තනියම ගිහිල්ලා ඔය සේල් එකකින් වාහනයක් ගන්නකොට ඉස්සරම සේල් එකකින් වාහනයක් ගන්නකොට ඉතින් මේ මම කරේ සේල් එකේ එක්කනත් එක කතා කරලා ඊට පස්සේ මේ අදාළ ටොයෝටා වාහනයක් මම මුලින්ම ගත්තේ. එතකොට ඒක අදාළ කම්පැනි එකට ඉන්ස්පෙක්ෂන් එකක් කරගන්න වෙලාවක් වෙන් කරගෙන එතකොට වාහනේ සේල් එකේ එක්කනට කිව්වා මේක මට ඉන්ස්පෙක්ෂන් එකක් කරගන්න ඕනේ කොහොම යා සේල් එකේ එක්කෙනෙක් අතේ වාහනේ එව්වා මේ
අදාළ සමාගමට. එතකොට සමාගමෙන් මම වෙලාවක් වෙන් කරගෙන ඉන්ස්පෙක්ෂන් එකක් කරලා මේ වාහනේ ඊට පස්සේ ගත්තේ. ඉතින් ඒ වගේ ගොඩක් ක්‍රම දැන් තියෙනවා. ඉතින් ඒක නිසා Tamanට කවුරුත් එහෙම එක්ක යන්න කෙනෙක් නැහැ. එහෙම කියලා කනගාටු වෙන්න ඕනේ නැහැ. Tamanට ඒක වාහනේ ඒ විදිහට දැන් ඉන්ස්පෙක්ෂන් කරන ආයතන ගොඩාක් තියෙනවා. ඉතින් සේල් එක එක්කනත් එක්ක කතා කරලා තත්ත්ව පරීක්ෂාවක් කරලා ගන්න පුළුවන්. ඉතින් වාහන එක්ක යන මිනිස්සු ගන්න යනකොට එක්ක යන මිනිස්සු ගැන ඉතින් මම ගොඩක් කලිනුත් ඔබට සිද්ධියක් කිව්ව මතක ඇති. ඉතින් අර එහෙම අපි කාටත් අපි කොච්චර වාහන ගැන දන්න කෙනෙක් වුණත් අර ගුරුන්ටත් අකුරු වරදින්න පුළුවන් කිව්වා වගේ කොච්චර වාහන ගැන දන්න කෙනෙක් වුණත් ඉතින් වරදින්න පුළුවන් තැන් තියෙනවා. දැන් මම ඔබට කලින් වැඩසටහනකදී කිව්වා මතකද? අර එක්තරා පුද්ගලයෙක් ඔය අපේ ඉස්සර දැන් අවුරුදු ගානකට කලින් එක්තරා පුද්ගලයෙක් හිටියා. එයා ඔය වාහන ගැන හොඳටම දන්නවා. වාහන බිස්නස් කරන්නේ. ඉතින් එයාගෙන් ඇන්දලා මාමල ඔක්කොම වාහන බිස්නස් කරන අය. ඉතින් වාහනේ අර නිකන් කතාවට කියන්නේ අර වාහනේ පෙට්‍රල් ටැංකියේ බටෙන් ගිහිල්ලා දුම් බටෙන් එළියට ආපු જાතිය ඩයල් එකක්. ඉතින් ඉතින් ලේසියෙන් අන්දන්න බෑ වාහන ගැන. ඉතින් දැක්ක ගමන් ඈත ඉඳලා කියනවා වාහනේ ගැන. එහෙම ඩයල් එකක්. ඊට පස්සේ මිනිස්සයා එක්තරා අවස්ථාවක වාහනයක් ගන්න ගෙදරකට යන බයි ඇන්ඩ් සෙල් කරේ මේ අපේ ගෙවල් පැත්ත ඉස්සර. ඊට පස්සේ මිනිස්සයා බයි ඇන්ඩ් සෙල් කරේ මේ ගෙදරකට ගිහිල්ලා ඉතින් ඔය ගෙවල් වලට ගිහිල්ලා වාහන බලලා එහෙම ගන්නවා. ඉතින් මේ මිනිස්සයා දවසක් වාහනයක් ගන්න ගෙදරකට ගිහිල්ලා ගෙදර ඉතින් වාහනේ තිබිලා මෙයා වාහනේ බලන්න යනකොට පරීක්ෂා කරලා බලන්න යනකොට නෝනා කෙනෙක් ඇවිල්ලා ගෙදර හිටපු මෙයාගේ අතින් අල්ලගෙන කියලා මේ මහත්තයෝ මේ වාහනේ මං දරුවෙක් වගේ බලාගත්තේ මේකේ කිසි ලෙඩක් නැහැ කියලා අතින් අල්ලගෙන කතා කරලා ටිකක් වෙලා කතා කරපු ගමන් මේ මිනිස්සගේ තිබ්බර වාහන ගැන දැනුම ඔක්කොම නැති වෙලා අර වාහනේ අරන් ඇවිල්ලා. ඉතින් ඇවිල්ලා බලනකොට අන්තිමට ගෙනල්ලා බලනකොට මුළු මූණම හැප්පිලා මුළු මූණම තියපු වාහනයක්. ඉතින් ඒ වගේ මම ඒකයි ඔබට කිව්වේ මේ කොයි ගුරාටත් අකුරු වරදින්න පුළුවන්. ඒ නිසා මොන ඔස්තාරුණත් කවුරු වුණත් වාහන ගන්න ගියාම අහුවෙන තැන් තියෙනවා. ඒක නිසා තමන් ගොඩක් බුද්ධිමත් වෙලා කරුණු කාරණා හොයලා බලලා දැන් ඔය අපේ උපදේශන සේවෙත් ගොඩාක් අය කතා කරන පුද්ගලිකව මාව සම්බන්ධ කරගෙන විවිධ ප්‍රශ්න අහනවා. දැන් ඔය කියන්නේ කොහොමද අපි වාහනයක් ගන්නෙ මේ වාහන දැන් ගොඩාක් මට මතකයි මීයේ පෙරේදත් ගොඩාක් අය කතා කරා. ඉතින් ඔය අහනවා දැන් මෙහෙම වාහන වර්ග 3ක් මං ගන්න හිතාගෙන ඉන්නවා. ඒතර මේවා අපි කොහොමද සාකච්ඡා කරලා මොකද්ද මං හොඳ වාහනයක් තෝරගන්නේ? එතකොට දැන් මේ ළඟදිත් මහත්තයෙක් ඇහුවා දැන් ඉලෙක්ට්‍රික් වාහන ගැන. එතකොට මේ වගේ කල් පැවැත්ම කොහොම වෙයිද අනාගතේ? එතකොට සමහරට අපිට මේ වැඩසටහන් වල මේ ප්‍රසිද්ධියේ කියන්න බැරි. ඒ කියන්නේ යම් පාර්ශවයන් අපහසුතාවයටපත් වෙන්න පුළුවන් සමහර වාහන වර්ග ගැන අපි කතා කරනකොට යම් කරුණු. ඒ නිසා මේ ප්‍රසිද්ධ මාධ්‍ය වල සඳහන් කරන්න බැරි යම් කාරණා වුණත් පුද්ගලික උපදේශනයකදී අපිට කතා කරන්න පුළුවන්. ඒ නිසා ගොඩක් ඔය කතා කරා මේ වගේ අනාගතේ මොන වගේ වෙයිද මේකේ අනාගත මාකට් එක මොන වගේ වෙයිද කියලා මම ගොඩාක් උපදෙස් දුන්නා ගොඩක් අයට නිවැරදි වාහනේ තෝරගන්න විදිහ. ඉතින් ගොඩාක් ඒ සේවාව ලබා ගන්න ගොඩාක් අය අනිත් අය නොමිලේ ලබා ගන්න කැමති අයට ඔය මේ වැඩසටහන් වල කමෙන්ට් කරාම ගොඩාක් මම උත්තර දෙනවා හැම ප්‍රශ්නයකටම වගේ. ගිය පාර වැඩසටහනේ ටිකක් ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා අපි කලින් කතා කරපුවා ගැන. ඒක නිසා ඒ කලින් වැඩසටහන් බලන්න. ඉතින් අර ඒකයි කියන්නේ එහෙම වාහනයක් ගන්න යනකොට එක්ක යන්න කියලාම හිතන්න එපා. දැන් ගොඩාක් අයට එහෙම කවුරුත් නැහැනේ. එහෙම ඉතින් ගොඩාක් යාළුවෝ හිටියත් සමහරට යාළුවෝ එච්චර දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ඒක ගැන එච්චර හිතන්නේ නැතුව මේ වාහන සේල් එකකට ගිහිල්ලා පොඩ්ඩක් කතා කරලා තත්ත්ව පරීක්ෂා කරන ආයතනෙකුත් කතා කරගෙන ඕනෑම කෙනෙකුට අද කාලේ වාහනයක් ගන්න පුළුවන්. ඒක බය වෙන්න දෙයක් නැහැ ඉතින්. ඒක නිසා ඒක මේ එච්චර හිතන්න එපා. ඊළඟ ප්‍රශ්නය අහනවා ඩයිහට්සු මිරා ලංකාවේ මෙච්චර ජනප්‍රියයි කියලා අහනවා. ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නේ ගැන මම ගොඩාක් කතා කරා. ඔබට මතක ඇති මම අවුරුදු ගානකට කලින් ඔබට අනාවැකියක් කිව්වා. ඔය මිරා එක ලංකාවට එනකොට මේ මිරා එක ලංකාවේ කවදා හරි හොඳටම ජනප්‍රිය වෙනවා කියලා. ඇයි ඒක අද වෙනකොට ඇත්ත වෙලා තියෙනවා. ඇයි මම එහෙම කිව්වේ? මේ මිරා එක 28ක් 29ක් තෙල් කරනවා. මේ ගොඩාක් අය දාලා තිබ්බ සමහරව 30 තෙල් කරනවා කියලා. ලංකාවේ හොඳට තෙල් කරනවා නම් හොඳට පෙට්‍රල් වැඩ කරනවා නම් අනිවාර්යෙන් ඒ වාහනේ ජනප්‍රිය වෙනවා. මොකද ලංකාවේ මේ ආර්ථික තත්ත්වෙත් එක්ක මේ පෙට්‍රල් මිල මේවත් එක්ක මිනිස්සු දැන් ගොඩාක් බලනවනේ මේ ඉන්ධන කාර්යක්ෂමතාවය තෙල් කරනවද කියන එකනේ බලන්නේ. ඒතර ඔය සමහර හොඳ වාහන තියෙනවා. හැබැයි තෙල් කරනවා අඩුයි. අර මිනිස්සු බලන්නේ අර නිකන් දැන් වැගන්නාර එහෙම බලන්නකො මෙච්චර ජනප්‍රිය වුණේ
අර ඒක තෙල් කරනවා. ඒතර අර තෙල් කරන්නේ නැහැ කියලා එහෙම කිව්වොත් ගොඩාක් මිනිස්සු ලංකාවේ මං හිතන්නේ ආර්ථික තත්ත්වය නිසා වෙන්න ඕනේ. ඉතින් ගොඩාක් මිනිස්සු හැලෙනවා. හොඳ වාහන වර්ග තියෙනවා. පොඩි හරි නිකන් තෙල් කරන්නේ නැහැ කියලා මොකක් හරි කතාවක් ගියොත් එහෙම මිනිස්සු ගන්නෙ නැහැ. ඉතින් ඔන්න ඔය වගේ කාරණයක් තියෙනවා. ඉතින් ඒක නිසා මිරා එක ගොඩාක් ජනප්‍රිය වෙන්න හේතුව තමයි තෙල් කරන එක. දැන් මිරා එකේ දැන් ඔය ලොකු ඔප්ෂන් නැහැනේ. දැන් ගොඩාක් මිරාවල තියෙන්නේ අතුරෙන් ස්ටාර්ට් කරන්න කී ස්ටාර්ට්. ඒතකොට පුෂ් ස්ටාර්ට් තියෙන්නේ තර එක ග්‍රේඩ් එක විතරයි. ඉතින් එතකොට මොනවත් ක්‍රූස් කන්ට්‍රෝල් අරවා මේවා මොනවත් ඔප්ෂන් නැහැනේ. පොඩි කාර් එකනේ ඉඩත් නැහැ ඒකේ වැඩි. ඉතින් එතකොට නමුත් මිනිස්සු කොච්චර අරන් තියනවාද? ඒතකොට ඔය සේල් වල ගොඩ ගහලා තියෙනවා. ඉතින් ඔය වැගන්නාර එකේ ඉඩ නැහැනේ. ඉතින් ඒ නමුත් කොච්චර ගන්නවද? ඒ ගන්න හේතුව තමයි ඒවා තෙල් කරන අනිත් එක දැන් ඔය මිරා එක එහෙම පෙට්‍රල්. ඒතකොට ඒවටත් මිනිස්සු කැමති. ඒතකොට සමහර අය හයිබ්‍රිඩ් වලට තාම කැමති නැති මිනිස්සු මට හම්බෙලා තියෙනවා. දැන් නම් හයිබ්‍රිඩ් වාහන කිසිම ගැටලුවක් නැහැ. නමුත් සමහරුන්ගේ මනසේ එහෙම දේවල් තියෙනවා. ඉතින් හිතනවා මං පෙට්‍රල් වාහන වලට කැමති. එහෙම ලංකාවේ විතරක් නෙමෙයි. පිට රටවලත් ඉන්නවා තාමත් පෙට්‍රල් වාහන හොයන මිනිස්සු. ඉතින් ඒ නිසා මිරා එක ජනප්‍රිය වුණේ ලංකාවේ මේ තෙල් කරන නිසා. ඒක තමයි ඒකට දෙන්න තියෙන උත්තරේ. ඉතින් ඊළඟට තව හොඳ ප්‍රශ්නයක් අහනවා මේ හරිම රසවත් ප්‍රශ්නයක්. මේ ලංකාවේ එච්චර ප්‍රසිද්ධ නැති වාහන වර්ග ගත්තොත් විකුණන්න අමාරුද? ඉන්දුනීසියන් රේස් එහෙම අහනවා. ඒ වගේ ඒවා නෑ. ඉන්දුනීසියන් රේස් වගේ ඒවා ලංකාවේ විකුණන්න අමාරු නෑ. එහෙම මුකුත් ප්‍රශ්නයක් නෑ. රේස් ගැන ඔබ දන්නවා දැන් රේස් එක ලංකාවේ විකිනෙන විදිහට ඒකට හොඳ සෙකන්ඩ් මාකට් එකක් ඉස්සරහට හැදෙනවා. ඒ නිසා ඉන්දුනීසියන් එක ගත්තත් ජපන් එකක් ගත්තත් ඒකේ ලොකු ගැටලුවක් නෑ. එච්චර ප්‍රසිද්ධ නැති වාහන වර්ග කියලා තියෙනවා මේ ලොවෙත් අපි අහලා නැති වාහන වර්ග තියෙන්නේ. ඉතින් ඒවට අත ගහන්න යන්න එපා කියන එක තමයි ඉතින් මගේ නම් අදහස. දැන් මම මේ ළඟදී සේල් එකකදී දැක්කා මේ මොකක් හරි මට නමත් මතක නෑ. මං ගිය පාර වැඩසටහනෙත් කිව්වා මං හිතන්නේ මොකක් හරි ඩයිහට්සු කැනිබස් හරි මොකක් හරි පොඩි වෑන් එකක් වගේ එකක්. කැනිබස්ද මන්ද මට මතක නෑ ඒ නම. දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. ඒක කැනිබස් නෙමෙයි මං ජීවිතේට එහෙම එකක් දැක්කමයි. මං කොහෙවත් ඔය ලංකාවේ වාහන විකුණන්න තියෙන මේ වෙබ්සයිට් එක දැකලත් නෑ. ජීවිතේට සේල් කිසිම සේල් එක දැකලා නෑ. එකම එක තැනක මම දැක්ක කැනිබස් හරි මොකක් හරි ඔහොම නමක් තියෙන චූටි වෑන් එකක්. ඉතින් මම නම් හිතන්නේ ඕක ගත්තොත් නම් මන් දන්නේ විකුණ ගන්න ඉතින් කැනිබස් මේ ඕක ගත්තොත් එහෙම කම්බස් වෙයි මං හිතන්නේ. ඇයි ඉතින් සදාකල් ඔබ මගේ තමයි ඊට පස්සේ. ඉතින් ඇයි ඉතින් මේක මිනිස්සු දන්නෙත් නෑ මේ වර්ගේ. ඉතින් දැන් මමත් දැන් ගොඩාක් කාලයක් වාහන පදිනවා. මමත් ජීවිතේ පළවෙනි වතාවට ඒක දැක්කේ. ඉතින් සමහරට හොඳ වාහනයක් වෙන්න ඇති. ඉතින් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ඒවා වැරදිලා හරි ගත්තොත් ඉතින් සදාකල් ඔබ මගේ වෙන්න ඉඩ තියෙනවා. මොකද දැන් ඒකම හොයන මිනිස්සෙක් අපි හොයාගන්න එපේ. ඕක විකුණන දවසක. ඉතින් අන්න ඒ නිසා තමයි උතන ගැටලුවක් තියෙන්නේ. ඉතින් එහෙම නැතුව අනිත් සියලු වාහන වර්ග එහෙම ගැටලුවක් නැහැ. ඉතින් ගොඩාක් අය අහලා තියෙනවා දැන් මම දැක්ක ඔය සමහර ප්‍රශ්නවල අහලා තියෙන මම මේ කියන්නම් ඔබට එක්තරා කාරණයක් කියලා තිබ්බා මේ අර සෙකන්ඩ් මාකට් තියෙන වාහනයක් ගන්න. මමත් ඔක ඔබට නිතර අවස්ථා ගණනාවකදී කිව්ව ඔබට මතක ඇති කලින් වැඩසටහන් වල. අර හැම වෙලේම අපිට සෙකන්ඩ් මාකට් එකක් ලංකාවේ හැදිච්ච වාහනයක් ගන්නවා නම් ඉතාලම වටිනවා. ඒක අර ඕන වෙලාවක විකුණ ගන්න පුළුවන්. අර බැංකුවේ සල්ලි දාලා තියෙනෝගේ මම ඔය ගැන කලින් වැඩසටහන් වල කියලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ ඒක ගැන කියන්න තියෙන්නේ ඒක තමයි. ඊළඟට හොඳ ප්‍රශ්නයක් අහනවා මේ ඩයිහට්සු ටෆ්ට් එක ගැන. මේ ඩයිහට්සු ටාෆ්ට් එක ගැන මම විශේෂ වැඩසටහනක් කරනවා තව දවස් 3කින්. ඒකට ඔබට බලන්න පුළුවන් මම ඒක දානවා. මේ ටෆ්ට් එක කියන්නේ අපි හිතනවට වඩා ගොඩාක් හොඳ වාහනයක්. ඒක අනිවාර්යයෙන්ම මම ඔබ මේක channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේ වාහනය ගැන මම ගොඩාක් කරුණු හොයලා බැලුවා. මම ගිය පාර වැඩසටහනේ පොඩි කරුණු ටිකක් කිව්වා. නමුත් මේ වාහනය ගැන මම ටිකක් හොයලා බැලුවා. මේ වාහනේ ඇත්තටම ඔය වැගන්ආර් දිහා බලන ඇසකින් අපි මේ වාහනේ දිහා බලන්න හොඳ නැහැ. මේ ඩයිහට්සු ටෆ්ට් කියලා කියන්නේ සමහරු කැතයි කිව්වත් ජපානයේ ඉතාම ජනප්‍රිය වාහනයක්. ඉතින් මේ ටෆ්ට් එක ගැන වෙනම වැඩසටහනකින් මම කතා කරන පොඩි වීඩියෝ එකකින් ඒක තව දවස් 3කින්. ඒක නිසා ඔබට මේ ප්‍රශ්නේ අහලා තියෙන කෙනාට ඉතාම හොඳයි මේක channel එකත් එක්ක එකතු වෙලා ඉන්න අපි වැඩසටහන ඊළඟ වැඩසටහනේදී ටෆ්ට් එක ගැන කතා කරමු. ඊළඟට තව කාරණයක් මහත්තයෙක් කියනවා මහත්මයා මම ඒක ටිකක් දිගට විස්තරයක් මේ මහත්තයා ටයිප් කරලා තියෙනවා. ඉතින් මම කෙටි කරලා කියන්නම්. මහත්තයා මංගාව තියෙනවා 2025 Yaris X grade එකක්. Yaris එකක් 2025 අලුතෙන්ම අරගෙන.
මේ ළඟදී ට්‍රිප් එකක් ගියා යාළුවෝ කට්ටියක් එක්ක වෙන යාළුවෙකුගේ Toyota Axio 2016 වාහනයක. ඒ මහත්තයට යාරිස් එකක් අලුතෙන් අරන් තියාගෙන ඉන්නවලු 2025 ට්‍රිප් එක ගියේ යාළුවෙක්ගේ Axio එක්කලු. ඉතින් කොළඹ ඉඳන් නුවරඑළිය ගිහිල්ලා එතන දවසක් ඉඳලා ආපහු ත්‍රිකුණාමලයට ගියාලු. ඊට පස්සේ එද්දිත් වාහනේ එලවගෙන ආවේ මහත්තයාලු. ඒ අනිත් අය යන ගමන්ම අනුමත වුණාලු. ඒ කියන්නේ මොනවා හරි පානය කරාලු යන ගමන් මේ හින්දා එලවන්න උනේ ඒ මහත්තයාටලු. ඉතින් මාරම කම්ෆර්ටබල් Axio වාහනේ ඩ්‍රයිවිං කරද්දිත් හරිම ස්මූත්. යාළුවා ළඟදී හයිබ්‍රිඩ් බැටරි එක දැම්මලු. ඒ නිසාද දන්නේ 28ක් වැඩ කරාලු තෙල්. ඉතින් මේ නුවරඑළියේ යද්දිත් 27යි දශම ගාණක් පෙන්නුවලු. ඉතින් මේ ඒ මහත්තයාට දැන් හිතිලා තියෙනවලු අලුතෙන් ගත්ත යාරිස් එක විකුණලා Axio 2016 එකක් ඉන්ස්පෙක්ෂන් එකක් දාලා ගේන්න තරම් ඒ මහත්තයාට හිතුණලු අර යාරිස් එක පදිනවට වඩා මේ Axio එක හොඳයි කියලා හිතුණලු. ඉතින් ඒකේ මහත්තයා අහනවා මගේ අදහස අවුලක් නැද්ද? මේ ඒකේ කියනවා මට ඒකේ ගිහින් යාරිස් එකේ යද්දි හිතෙනවලු මේ වාහනේ මොකද්ද කියලා හිතෙනවලු. මේ මහත්තයාට හිතෙන විදිහ මේ යාරිස් එක හොඳ නැහැ කියනෝ නෙමෙයි. මේ මහත්තයාට හිතෙන විදිහ. ඉතින් ඉඩමදිලු අලුත් යාරිස් එකේ ඉඩමදි මේ කූඩු වෙලා වගේ යන්නේ ඇතුලේ ඉස්සරහ දෙන්නට තමයිලු හොඳටම ඉඩ තියෙන කතාව නම් ඇත්ත. ඉතින් මේ යාළුවා කිව්වලු Axio එකක් ගන්නවා නම් මිල අඩුවට තියෙන ඒවා බලන්න යන්න එපා වැඩක් නැහැ. මේ අනිවාර්යෙන් හොඳ කන්ඩිෂන් ඒවා ලොකු මිලක් කියනවා මේ කියලා යාළුවා කිව්වලු. ඉතින් ඒකලා අහනවා මේක මොකද කරන්නේ දැන් Axio 2016 එකක් මිල මේ වැඩි එකක් ගන්නද? ඔන්න හොඳ කතාවක් කියනවා. Axio වල මාකට් එක ඉස්සරහට මොනවා වෙයිද? මෙන්න මේක හරි වැදගත් මේ ප්‍රශ්නේ. මම දැක්ක ඕස්ට්‍රේලියාවේ ඉන්න YouTube channel එකක් කරන මහත්තයෙක් කියලා තියෙනවලු ඉස්සරහට EV වාහන විතරයි මාකට් වෙන්නේ. Toyota වාහන නිකන් දුන්නත් මිනිස්සු ගන්න එකක් නෑ. ඕස්ට්‍රේලියාවල Toyota Miraiද මොකද්ද කාර් එකක් නිකන් මිනිස්සුන්ට දුන්නලු අවුරුදු 3ක් තෙලුත් ගහලා කියලා ඕස්ට්‍රේලියාවේ ඉන්න මේ channel එකක් කරන කවුදෝ එක්කෙනෙක් කියලා තියෙනවලු. ඉතින් මේවා නම් අමු පච. මේවට අහුවෙන්න එපා YouTube කරන මිනිස්සු. මේ සමහර අය මේ වගේ පච සමාජගත කරනවා. ඒ නිසා මේ එහෙම ඕස්ට්‍රේලියාවේ එහෙම වාහන නිකන් දීලා නැහැ. ඒක නිසා ඒවා මේ Toyota ඔය ඉලෙක්ට්‍රික් වාහන සමහර ඉලෙක්ට්‍රික් වාහන වර්ග මාකට් කරන්න ඕනවට සමහර මිනිස්සු අමු පච ගහනවා. ඒක නිසා ඒ පච වලට අහුවෙන්න එපා. ඒවා බොරු. ඉතින් මේ Axio වගේ වාහනයක ලංකාවේ ඔබට මතක ඇති මම කතා කරා මේ ලංකාවේ ගිය පාර වැඩසටහනේ මට මතක නෑ මේ ගිය පාර වීඩියෝ එකේ මම කතා කරේ ලංකාවේ වාහන මාකට් එක ගැන මම කතා කරා. ලංකාවේ වාහන මාකට් එකට මොකද වෙන්නේ කියලා. දැන් ලංකාවේ මාකට් එකේ මේ විදිහට නම් වාහන එන්නේ. මේ රේස් වගේ වා මේ යාරිස් එකේ අලුත් එක පිටිපස්ස ඉඩමදි. ඒතර මේ වගේ වාහන නම් මේ මාකට් එකට එන්නේ මේ Axio වගේ මාකට් එක කවදාවත් මේ රටේ බහින්නේ නැහැ. මොකද Axio වගේ ඔය 1500cc ඔය වගේ කාර් එකක් සැප පහසු කාර් එකක් ගන්න අද ලක්ෂ 180ක්වත් ඕනේ. 200කට කිට්ටු ගාණක් ඕනේ. ඒ නිසා කවදාවත් Axio දැන් මේ ප්‍රශ්නේ අහලා තියෙන මහත්තයරත් මට කියන්න තියෙන්නේ Axio 2016 එකක් හොඳ කන්ඩිෂන් එකක් වැඩි ගාණක් දීලා ගත්තත් කවදාවත් ලංකාවේ මාකට් එක බහින්නේ නැහැ. මොකද ටුවරිසම් වලට ඕන තරම් මිනිස්සු ගන්නවා. ඒක නිසා එහෙම බහින්නේ නැහැ. ඔය කියන විදිහේ EV යුගයක් එන්නේ නැහැ. ඒක මම ඔබට දැන් අවුරුද්දකට විතර කලින් ඉඳන්ම කිව්වා. ඔය ලෝකෙ දියුණුම රටවල් වල මේ දැන් මමත් රටවල් ගොඩක් ඇවිදලා තියෙන යුරෝපේ. ඉතින් ඔය කියන රටවල් වලත් දුෂ්කර පැතිවලට යනකොට තාමත් charging points එහෙම නැහැ. ඒ රටවල් වලත් පෙට්‍රල් වාහන ඕන තරම් පදිනවා. ඒ හින්දා මේ EV යුගයක් එනවා ගහන බයිලා වලට අහු වෙන්න එපා. ඉතින් EV වාහන හොඳයි. EV වාහන දැන් ලංකාවේ ටිකක් ප්‍රචලිත වේගෙන යනවා. charging points හැදීගෙන යනවා. ඉතින් මේවා තව ටිකක් කල් යනකොට මේ වගේ ගුණාත්මක භාවය කොහොමද මේ වාහනවල කල් පැවැත්ම කොහොමද මේ දේවල් අපිට දැනගන්න පුළුවන්. ඒ නිසා EV වාහන ගන්න අය ගත්තට කමන්නේ මම කලිනුත් කිව්වා. හැබැයි මේ වගේ මේ පච සමාජගත කරලා මේ බලෙන් මාකට් කරලා එහෙම කරන්න යන්න එපා. තේරුමක් නැහැ. මොකද ඔය Toyota Axio වගේ මේ වාහන වලට Allion Premio ඒ වාහන Prius වලට විශේෂයෙන් Prius නිකන් මිනිස්සු අදහනවා වගේ වාහනයක්. අදටත් Prius එක්කට ගහන්න පුළුවන් කාර් එකක් අදටත් ඇවිල්ලා නැහැ. ඉතින් ඒක නිසා මේ Prius වගේ ඒවට තියෙන මාකට් එක Axio වලට තියෙන මාකට් එක ලංකාවේ කවදාවත් නැති වෙන්නේ නැහැ.
ඉතින් ඒක නිසා ඒ මහත්තයට කරන්න ඉතින් අර පරණ වාහන ගන්න යනකොට ගොඩාක් ඉතින් හොයලා බලන්න ඕනේ ඉන්ස්පෙක්ෂන් කරලා ඔය කොච්චර හොඳයි කියලා කිව්වත් හොඳ කන්ඩිෂන් වුණත් අනිවාර්යෙන්ම මොනවා හරි අනතුරු වෙච්ච වාහනෙම ගෙවල් වල තියෙනවා. ඉතින් හරියට හොයලා බලලා ඉන්ස්පෙක්ෂන් එකකට දාලා මේ ගොඩාක් මහන්සි වෙලා තමයි එකක් හොයාගන්න වෙන්නේ. ඉතින් අර දැන් මේ මහත්තයා අර යාරිස් 2025 එකක් අරන්නේ අලුත්ම එකක්. ඉතින් ටිකක් හිතලා බලන්න. ඉතින් යාරිස් එකක් දැන් අරගෙන අලුතෙන්ම ගත්තා නම් දැන් ඕක විකුණන්න ගියාමත් පොඩි ගාණක් ඔතන පාඩු වෙනවනේ. ඉතින් ඒ නිසා අර ඔය අලුත් යාරිස් එකත් මාකට්. ඉතින් ඔකත් විකුණන්න බැරි නෑ. ඔය ඒකේ ලොකු අවුල් මොකුත් නෑනේ. අර පිටිපස්ස පොඩ්ඩක් ඉඩමදි. ඒ වගේ පොඩි අවුල් ටිකක් තියෙන. ඒක අර පෙනුම නම් මට නම් ලස්සනයි පරණ විට්ස් එකට වඩා. නමුත් පිටිපස්ස ඉඩමදි. ඔය පිටිපස්ස ඉඩමදි ප්‍රශ්න නිසාම අර අලුත් යාරිස් එක ගන්න නැතුව පරණ විට්ස් ගත්තා ඉන්නවා. මම දන්න අය. ඉතින් ඒක නිසා මේ ඔක ටිකක් හිතලා බලන්න. Axio එකේ මාකට් එක නම් නැති වෙන්නේ නෑ. වැඩි ගාණක් දීලා ගත්තට ප්‍රශ්නෙකුත් නැහැ. නමුත් දැන් අලුත් එකක් අරන් තියෙන නිසා ටිකක් හිතලා බලන්න මේ මොකද කරන්න කියන එක. ඉතින් ගත්ත ගමන් විකුණලා Axio එකක් ගන්න ගිහිල්ලා ඒක ඉතින් අර කොහේ හරි තියෙන මරාලයකට අහු වුණොත් ඒක ඊට වඩා ප්‍රශ්නයක්. ඉතින් ඒ නිසා ටිකක් හිතලා බලලා කටයුතු කරන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. මම ඔය කලින් ඔබට කිව්වා මේ සෙකන්ඩ් මාකට් එක ගැන කෙනෙක් කියලා තියෙනවා මොන වාහනේ ගත්තත් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක ගැන අනිවාර්යෙන් බලන්න. මොකද ලංකාවේ 90%ක් වගේ අය වාහනයක් ගන්නේ අතේ තියෙන සල්ලි ඔක්කොම දාලා. ඒ නිසා පස්සේ වාහනේ විකුණන්න වෙන අවස්ථාවක රීසේල් වැලියු එක වැදගත් වෙනවා. සල්ලි ප්‍රශ්නයක් නැති කෙනෙක්ට නම් මේක එච්චර අදාළ වෙන්නේ නැහැ. මේ කාරණේ හරි මම ඔබට මේ වැඩසටහන ගොඩකදී මේක කිව්වා. ඒ කියන්නේ දැන් ගොඩාක් ලංකාවේ මේ සෙකන්ඩ් මාකට් එක වගේ දේවල් මිනිස්සු හරියට හිතනවා. තෙල් කරනවද සෙකන්ඩ් මාකට් එක කොහොමද මේවා හිතනවා. ඉතින් අර සල්ලි මේ දැන් ගොඩාක් අමාරු වෙන්නේ ලංකාවේ මිනිස්සු. දැන් මේ මොන කතන්දර කතා කරත් ලංකාවේ මිනිස්සු වාහනයක් ගන්න බහුතරයක්. හැමෝම නෙමේ සල්ලි තියන අයට නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. නමුත් ගොඩාක් මිනිස්සු වාහනයක් ගන්න හරි අමාරුවෙන්. එතකොට මිනිස්සු අනිවාර්යෙන් හිතනවා මේක මට විකුණන්න පුළුවන්ද, මේකට සෙකන්ඩ් මාකට් තියනවද, වාහනේ කල් පැවැත්ම කොහොමද. දැන් ඔය සමහර ඔස්තාර්ලා බුකියේ එහෙම ටෝක් දෙනවා මම දැක්කා මේ පිට රටවල් වල විදිහ මේ ඇයි ලංකාවේ නැත්තේ. දැන් පිට රටවල් වල වගේ ලංකාවේ මේ වාහනයක් අයින් මේ අවුරුදු 5ක් මේ පාවිච්චි කරලා අයින් කරන්න පුළුවන් තත්ත්වයක් රටේ නැහැ. ඒ නිසා අපි රටවල් වල තියෙන දේවල් මෙහෙට සංසන්දනය කරලා වැඩක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම වාහනයක් ගද්දී සෙකන්ඩ් මාකට් එක හොඳට තියෙන වාහනයක් බලලා ගන්න. තව හොඳ ප්‍රශ්නයක් අහනවා අලුතින් ගන්නවා නම් වැගන්ආර් හයිබ්‍රිඩ් එකක් ගන්න එකද වැගන්ආර් පෙට්‍රල් එකක් ගන්න එකද හොඳ? අනිවාර්යෙන්ම වැගන්ආර් හයිබ්‍රිඩ්. ඒක තමයි ලංකාවේ මාකට්. ඒ නිසා පෙට්‍රල් එක එච්චර ලංකාවේ මාකට් නැහැ. ඊළඟට රේස් එක ගැන එක්කෙනෙක්ගේ අදහසක් කියලා තියෙනවා. ඒක ටිකක් 1.2 ලීටර් හයිබ්‍රිඩ් එක ජපන් එකේ ඒ මහත්තයා අරගෙන හයිබ්‍රිඩ් මන් දන්නේ මේ කියන කතාව. මොකද මම 1.2 හයිබ්‍රිඩ් රේස් එක පැදලා නැහැ. ඒක පදින අය මේ වැඩසටහන බලනවා ඇති. මේක ඇත්තද කියන එක කමෙන්ට් එකක් දාන්න. මේ මහත්තයා කියනවා ඒක හයිබ්‍රිඩ් වුණාට එච්චර ලොකුවට තෙල් කරන්නේ නැහැ කියලා 1.2 හයිබ්‍රිඩ් එක මේ රේස් එකේ. ලොකු කම්ෆර්ට් එකක් සහ ලොකු පිකප් එකත් එච්චර නෑ මදි වගේ දැනෙනවා කියලා කියනවා. මේ ඒ නිසා මේ මහත්තයා තීරණය කළා තියනවලු ඒක විකුණලා මේ අලුත් මේ ඇක්වා එකට යන්න. ඒක ඉතාම හොඳ තීරණයක්. මොකද මම හිතනවා ඇත්තටම මේ ලංකාවේ මම ඔබට කලින් වැඩසටහනකත් කිව්වා මේ ලංකාවේ හොඳටම ජනප්‍රිය වෙන්න ඕන වාහනයක් තමයි මේ අලුත් ඇක්වා එක. ඇයි මිනිස්සු ඒක ගන්න නැත්තේ? මේක මහ විශාල මෝඩකමක්. අලුත් මේ ලංකාවේ ප්‍රසිද්ධ වෙන්න ඕනේ හොඳ වාහන. දැන් මම ඔබට කලින් වැඩසටහනෙත් කිව්වේ ඒකයි. දැන් මේ වගේ මේ පුංචි මේ 660 වාහන ගෙනල්ලා නැත්නම් එක එක රටවල් වල හදන ජහජරා වාහන ගෙනල්ලා මේකේ පුරවන එක නෙමෙයි කරන්න ඕනේ. මිනිස්සු ගන්න ඕනේ අනිවාර්යෙන්. දැන් ඔය මේ අලුත් ඇක්වා වගේ ඒවා. දැන් අලුත් ඇක්වා එක ගෙනල්ලා දෙන්නත් පුළුවන්. ඒක 1500cc කියලා මහා ලොකු මුදලක් වැඩි නෑ. දැන් මම දැක්ක සේල් කීපයකම ලක්ෂ 135 140 ඒ ගණන් වලට මේ අලුත් ඇක්වා එක දෙනවා. ඉතින් මම දැන් ගොඩක් අඩුයි අර මිනිස්සු ගන්නෙ නෑ. ඉතින් මම නම් කියන්නේ පුළුවන් තරම් මේ වාහන සේල් කරන අයටත් මම කියන්නේ අර ඒක වාහන සේල් කරන අය ගේන්නේ අර ඒකේ ලොකු ලාභ නැති නිසා. මේක පුළුවන් තරම් ගෙනල්ලා මේ මිනිස්සු මේක ඉල්ලන්න ඕන මිනිස්සු මම කියන්නේ. දැන් ඔය මේ Toyota race එකට වහින් වඩා හරිම හොඳයි මේ අලුත් ඇක්වා එක. ඉතින් අර මිනිස්සු අර SUV එක වගේ පෙනුම අරව මේව බලන හින්දා තමයි ඔය race එක ගන්නේ. නැත්තම් අලුත් ඇක්වා එක ගන්න පුළුවන් නම් හරිම හොඳ තීරණයක්. ඉතින් ඔබ දන්නවනේ දැන් ඇක්වා එක දැන්
ඔය අලුත් එක්කෝ එකක් පදින කෙනෙක් මටකුව 30ක් වගේ තෙල් කරනවා කියලා අලුත් එක්කෝ එකේ හයිබ්‍රිඩ් එක. ඉතින් ඒක දැන් ලංකාවේ තියෙනවා. ඉතින් පුළුවන් තරම් ඒ වගේ හොඳ වාහන ගන්න බලන්න. ජපානයේ හරිම හොඳට මේ මිනිස්සු අතර ජනප්‍රිය වාහනයක් අලුත් එක්කෝ එක. හරි මට නම් හරි ලස්සනයි අලුත් එක්කෝ එක. ඉතින් මේ පුළුවන් තරම් ගන්න බලන්න මේ අලුත් එක්කෝ එක. ඉතින් ගෙන්නලා මේ මහත්තයත් පර්සනල් ඉම්පෝර්ට් කරගන්න බලාගෙන ඉන්නවලු අලුත් එක්කෝ එක. ඉතින් එක්කෝ එකේ අර GR ස්පෝර්ට් එක එනවා. ඒක නම් ලක්ෂ 160ක් විතර වෙනවා. ඒක ඒ ගානට මිල වැඩි. මොකද ඒක ඒ ගානට ගන්න නැතුව මිනිස්සු යනවා අර යාරිස් ක්‍රොස් එකට. ඒ ගාන නම්. ඒ නිසා GR ස්පෝර්ට් එකත් මම හිතන්නේ ඊට වඩා අඩුවට දෙන්න පුළුවන් ගෙනල්ලා. ඒ නිසා වාහන සේල් කරන අය චුට්ටක් ඒ ගැන අවධානය යොමු කරන්න ගන්න ඉන්න අය අනිවාර්යෙන්ම මේ අලුත් එක්කෝ එක ගන්න. ඉතින් හරිම හොඳ වාහනයක්. ඒක මම කලින් ගොඩාක් අවස්ථාවල කියලා තියෙනවා. ඊළඟට කියනවා මෙතන වාහන අවුලක්වත් රටේ අවුලක්වත් නැහැ. මේ රටේ ඉන්න මිනිස්සුන්ගේ අවුල තියෙන්නේ. ඒක විසඳුනා නම් ඔක්කොම හරි කියලා කියනවා. ඉතින් ඒකට ඇත්තටම මට කියන්න දෙයක් නැහැ. රටේ මිනිස්සුන්ගේ අවුලකුත් තියෙනවා ඉතින්නේ. මොකද ඉතින් රටේ මිනිස්සුන්ගේ අවුලක් නැත්තම් ඉතින් දේශපාලන තත්ත්වයක්ද මේ වගේ වෙලා ඉතින් මිනිස්සුන්ට මේ බදු අඩු වෙලා වාහන ගන්න පුළුවන් තත්ත්වයක් හැදෙනවනේ නේ. මොකද දැන් පාර්ලිමේන්තුවේ ඉන්නෙත් මිනිස්සු ඡන්දෙ දීලා ගියපු අයනේ. ඉතින් ඒ නිසා මේ මිනිස්සුන්ගේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ගේ නියෝජනයක්නේ පාර්ලිමේන්තුව කියන්නේ නේද? ඉතින් ඒ නිසා ඉතින් රටේ මිනිස්සුන්ගේ ඔය කියන විදිහට රටේ මිනිස්සු හැදුනා නම් පාර්ලිමේන්තුවත් හැදෙයි කියන වගේ කතාවක් කියන්නේ. ඉතින් අර ඒ ගැන අපි මෙතනින් එහාට කතා නොකරෙමු. ඒ නිසා අද වැඩසටහන මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබට වාහන ගැන තියෙන ප්‍රශ්න මේ වැඩසටහනේ කමෙන්ට් කරන්න. එහෙමනම් ආයිබෝවන්.